හායි යාළුවනේ අද මම චූටි මිනි vlog එකක් තමයි අරගෙන එන්නේ. ඒ පානදුරේ ඉඳලා මහනුවරට යන්න NCG එකේ මෙන්න මේ වගේ AC බස් එකක් කොහොමද බුක් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා magiya.lk කියලා NCG එකේ site එක තියෙනවා. එන්නේ site එකට යන්න ඕනි. ඒ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බෙන්නේ. ඒකෙදි from කියන තැන ඔයාලා කොහේ ඉඳලාද ගමන පටන් ගන්න. කියන්නේ පානදුරේ නම් පානදුර කියලා ටයිප් කරන්න ඕනි. ඊට පස්සේ to කියලා තියෙන තැන ඔයාලා කොහෙටද යන්නේ? දැන් කැන්ඩිනේ යන්නේ. ඒකින්ද කැන්ඩි කියලා ටයිප් කරන්න ඕනි. ඊට පස්සේ date එක විදිහට ඔයාලා කවදද යන්නේ කියන date එක select කරගලා search කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලට පානදුරේ ඉඳලා නුවරට තියෙන හැම බස් එකක්ම AC බස් එකක්ම ඔයාලට මෙතනින් පෙන්නනවා NCG එකේ. ඊට පස්සේ මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටයිම් එක කීයටද පටන් ගන්න කීයටද යන්න ඉවර කරන්න. ඊට පස්සේ එක්කෙනෙක්ට යන ගාණ මේකේ නම් 1500ක් කියලා තියෙන මේ දවස්වල යන රේට් එක. බස් ගාස්තු වැඩි වෙනවත් එක්ක ගාණ වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒ ෂීට් බුක් වෙලාද තව කීයක් හරි තියෙනවද ඒ බස් එකේ ෂීට්ස් එහෙම කියලා බලා ගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට දැන් මේකේ බලා ගන්න පුළුවන් ෂීට් 10ක් අවైలබල් කියලා. ඊට පස්සේ ඔයාලා එතනදී book now කියන එක select කරන්න. book now කියන එක select කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනදිත් ඔයාලා select කරපු date එක හරිම date එකද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා phone number එකක් දාන්න ඕනි. ඒ කියන්නේ ගමන යන කෙනාගේ phone number එක දාන්න නම් ගොඩක් හොඳයි මෙතන. phone number එක දාලා ඒ කියන්නේ බිංදුව නැතුව phone number එක දාන්න. දාලා verify කියන එක ඔබන්න. ඊට පස්සේ ඒක click කරාට පස්සේ ඔයාලට verification code එකක් ඒ SIM එකට එනවා. ඊට පස්සේ ඒ OTP එක මේකට දැම්මට පස්සේ තමයි ඔයාලා වෙරිෆයි වෙන්නේ. තව දෙයක් ඔයාලා දැන් මෙතනදි දාන ෆෝන් නම්බර් එකට කෝල් එකක් එනවා. ඔයාලා බස් එකට කියන්නේ බස් එක පටන් ගන්න වෙලාවට ටිකකට කලින් ඔයාලා කොහෙද ඉන්නේ කොහෙන්ද නගින්නේ කියන එක ගැන බස් එක මේ වෙලාවට යනවා. ඔයාලා කොයි හරියද ඉන්නේ දැන් කියලා කෝල් එකක් එනවා. ඒක නිසාම තමයි මේකට බස් එකේ යන කෙනාගේම නම්බර් එක දාන්න කියලා මම කිව්වේ. එතකොට අපි නම්බර් 2 එකනේ සිලෙක්ට් කරගෙන අපි ඒක ෆිල් කරේ. ඊළඟට අපි නම්බර් 3 එකට යන්න ඕනේ. ඒකෙදි ඔයාලට කැමති සීට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට මුලින්ම ඔයාගේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරගන්න ඕනි ඔයා. ඊට පස්සේ ඔයාට බස් එකේ දැනට මොනවද ෂීට්ස් බුක් වෙලා තියෙන්නේ කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාට මේ කලර් වෙලා තියෙන ඒවායින් පෙන්නන්නේ බස් එකේ බුක් වෙලා තියෙන ෂීට්ස්. ඊට පස්සේ බස් එකේ බුක් වෙලා නැති ෂීට්ස් තමයි ඔය මොකුත් පාටක් නැතුව පෙන්නන්නේ කළු පාටින් වගේ. කියන්නේ 47 48 ඒ වගේ කලර් එකකින් පෙන්නන්නේ. බස් එකේ බුක් වෙලා නැති ෂීට්ස්. ඔයාට කැමති ෂීට්ස් ප්‍රමාණයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරගනිද්දී ඔයා මේල් කෙනෙක්ද ඒ සීට් එකේ යන්නේ ෆීමේල් කෙනෙක්ද කියලා සිලෙක්ට් කරගලා දාගන්න පුළුවන්. ඊට පස්සේ proceed to check out එක දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලට සමරි එකක් වගේ එනවා. මෙහෙම ඔයාගේ කවද date එක. ඊට පස්සේ pick up point එක drop off වෙන්නේ කොන බහින්නේ කොතනින්ද